අද ගෙන ආවේ Canon 800D එකේ බේසික් රිවිව් එක. අපි නම් බලමු. APS C size CMOS sensor එකක් තමයි මේක තියෙන්නේ. මේක image processor එක Canon ලගේ අලුත්ම Digi 7 කියන image processor එක. මේක තියෙනවා full HD, ඒ කියන්නේ 60 fps වලට video record කරන්න පුළුවන්. මේක lens එක ගැන ගත්තොත් එක එක lens එකට ගත්ත හැකි. සාමාන්‍ය මම නම් මේකට දාලා තියෙන්නේ 18:135 මේ lens එක. ඒ වගේ මේකේ කැමරාවේ 1080p 30 EIS තියෙනවා. ඒගොල්ලෝ හඳුන්වන්නේ movie digital IS කියලා. මේ කැමරාව උපරිම photo වල ISO එක 25600ක් විතරක් video ISO එක 12800ක් විතර අපිට බලාගන්න පුළුවන්. ඒ වගේ මේ ඩිස්ප්ලේ එක අපිට හරවන්න පුළුවන් මෙන්න මේ විදිහට. සෙල්ෆි ගන්න පුළුවන් වෙන මේ පැත්තට. අපි ඕන ඇන්ගල් එකට හරවලා ඇන්ගල් ෂොට් එහෙම ගත්ත හැකි. ඩිස්ප්ලේ එක මෙන්න මේ පැත්තට හරවලා ලෝ ඇන්ගල් ෂොට් ගත්ත හැකි. ඒක මේ පැත්තට හරවලා හයි ඇන්ගල් ෂොට් ගත්ත හැකි. ඇලුමිනියම් බොඩියක් නෙමෙයි තියෙන්නේ. කැමරාවට තියෙන්නේ ප්ලාස්ටික් බොඩියකුයි රබර් ග්‍රිප් එකක් දාලා. එහෙනම් ප්‍රීමියම් ෆිනිෂ් එකක් නැහැ. ඒ වුණාට ගොඩක් සැහැල්ලුයි. කැමරාවේ දකුණු පැත්තෙන් SD කාඩ් දාන්න තියෙනවා. ඉතින් බැටරි දාන්න ඕනේ. වම් පැත්තෙන් තියෙනවා charging port එක, HDMI port එක, external mic එක, external flash එක. මේක auto focus ගොඩක් හොඳයි. මේකේ 0.45කට focus කරනවා. මේකේ continuous shooting කරද්දී FPS 6ක burst mode එකක් තියෙනවා. කැමරාවේ NFC තියෙනවා, Wi-Fi තියෙනවා. කැමරාව උඩ කරකවන screw එකක් තියෙනවා. ඉතින් අපිට mood change කරන්න පුළුවන්. ඒ වගේම ISO, ඒ වගේම තව button ටිකකුත් තියෙනවා. මේක අඟල් 3ක touch display එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ touch screen එකට touch කරලා auto focus ගන්නත් පුළුවන්. ඒ කියන්නේ touch auto focus මේකේ තියෙනවා. ඒ වගේම මේකේ අර roller එක කැරගුවාන් පස්සේ මේකේ තියෙනවා filters ගොඩක් තියෙනවා. mood ගොඩක් තියෙනවා. sport mood එක, macro mood එක, auto mood එක, manual mood එක ගොඩක් mood තියෙනවා මේකේ. Wi-Fi වලින් අපිට file phone එකට දාගන්න පුළුවන් app එක දාගෙන. මම මේකට sample එකක් ඊළඟට දාන්නම්. එහෙනම් මේ වීඩියෝ බලපුවාට ස්තුතියි. ඒ වගේම මේක ලයික් කරන්න, ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ පණ වීඩියෝ බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.